මේ වීඩියෝ එකේදී අපිට පේන්නේ ටීචර් කෙනෙක් ළමයි වගේකට උගන්න ඉන්නවා. මේ සර් ටික වෙලාවකට පස්සේ කියනවා එයා ගෙදර තනියෙන් හිටියේ කියලා. ටික වෙලාවකට පස්සේ කවුද මන්ද අමුතු සුදු පාට මිනිස්සෙක් සර්ගේ පිටිපස්ස දොරෙන් එබිලා බලනවා. මේ දේ දෙතුන් පාරක් වෙනවා. සර්ට අමුතු සද්දයක් ඇහිලා සර් පිටිපස්ස බලලා හිමීට දොර වහනවා. දොර වහන්න පිටිපස්ස හැරුණාම කවුරුවත් පේන්න ඉන්නේ නැහැ. සර් මෙහෙම ටික වෙලාවක් ලෙක්චර් එක කරගෙන යද්දී ළමයි සර්ට පොඩි රික්වෙස්ට් එකක් දානවා. ළමයෙක් සර්ට chat box එකේ මැසේජ් එකක් දාලා තියෙනවා සර්ගේ පිටිපස්සෙන් කවුරු හරි එබිලා බැලුවා කියලා. ඊට පස්සේ සර් ඒක ෂුවර් කරන්න සර් විතරයි ගෙදර ඉන්නේ කියලා සර්ුයි සර්ගේ බල්ලයි දැනට කාමරේ ඉන්නවා කියලා ෆෝන් එක උස්සලා පෙන්නනවා. Dice Raúl, el gato de... No me suena la... Decir, si nosotros estamos estudiando matemáticas, el primer parcial, el primer tetra, vamos a ver filosofía de las matemáticas. Hola. Estoy solo, estoy con mi perro. Por ahí, en ocasiones, las llamadas paradojas. ¿Alguien sabe qué es una paradoja? සාමාන්‍යයෙන් ලෙක්චර් එකක් කරද්දී අපි හැමෝම දන්න දෙයක් තමයි ළමයි ඒක රෙකෝඩ් කරගන්නවා කියන එක. ඉතින් මේ රෙකෝඩ් කරපු වීඩියෝ එකක් ළමයෙක් බල ඉද්දී සර්ට මේ ගැන ආයෙත් දැනුවත් කරලා තියෙනවා. මේ ළමයින්ගේ අම්මලා මේ වීඩියෝ එක බලලා කිව්වේ සර්ගේ ගෙදරට කවුරු හරි හොරෙක් පැනලා වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ මේ සර්ගේ ගෙදර CCTV කැමරාස් චෙක් කරලා තියෙනවා. අදටත් පොලිසියටවත් විසඳ ගන්න බැරි වුණ මේ අමුතු සිද්ධිය අද්භූත බලවේගයක් අමනුෂ්‍යයෙක් කියලා තමයි ගොඩක් අය කියන්නේ. මේ සිද්ධිය ළමයේගේ අම්මා කෙනෙක් තමයි සමාජ මාධ්‍යවලට මුදා හැරලා තියෙන්නේ.